මං දැන් ඉන්නේ උදේ පාන්දර මං ඉන්න ආසම ක්ලයිමේට් එකේ ඉන්න ආසම තැන. හෙල්ලෝ ගුඩ් මෝනින් බොයිස්. ඉතින් මං උදේ පාන්දර කුඹුරු ආවා හරිද? මේ දැන් පොඩ්ඩක් මැදලා ගාව ඉන්නේ. මේ මං ආසයි මචං මෙන්න මේ ක්ලයිමේට් එකට හරිද? මේ අහසේ වලාකුළු තියෙනවා හරිද? ඉර නෑ. මේ දවල් 12ට මේ පැත්තේ ආවත් මේ වයිබ් එකමයි තියෙන්නේ. මං පට්ට ආසයි මචං. මේ හැල නම් වහලා වතුර නැහැ. මෙතන මේ වැලි ගොඩක් තියෙනවා. පේනවා කවුරු හරි වැලි ගොඩ දාලා. මේ යන්න ඕනේ දැන් කුඹුරු පැත්තට. මේ මං ගියාම පෙන්නන්නම් ගිය පාර මේ කුණාටු වාසිය කොහමද අපේ නීරවල් එහෙම ගලන් ගිහින් තියෙනවා මචං කුඹුරේ ආයේ. එන්න ගේමක් දීලා කුණ්‍ය ගහලා පොල්ලතු දාලා හැදුවේ. යන්කෝ අපි කුඹුර පැත්තට. දැන් මං ආයෙ මචං වතුර තියනවාද බලලා වතුර දාන්න. හරිද? මේ ඉස්සෙල්ලා කුඹුර වටේම ගිහින් බලන්න ඕනේ මේ වතුර තියනවාද මොකද තත්ත්වය කියලා. මේ ගානකට තිබ්බුත් නම් දාන්න ඕනේ නැති වුණොත් නම් ටිකක් දාන්න වෙනවා. උදැල්ල ගත්තා. දැන් යා. පල්ලෙහාට. මේ පළවෙනි ලියක් දෙන වතුර ටිකක් තියෙනවා මචං. පල්ලෙහාටම ගිහින් සෙකරන් බලන්න ඕනේ වතුර තියෙනවද නැද්ද කියලා. දැන් මචං මං ආව කුඹුරේ මැදට විතර හරිද? මේ තියෙන්නේ දැන් මේ තියෙන්නේ ගලවන් ගියපු තැන් හරිද? මේ පේනවනේ දැන් මේ පැත්තේ කුඹුරේ මට පට්ට පාළුයි ඉතින්. පාළුයි අය පාළු ගලවන් ගිහින් දැන් මම මේ පොල් කුණ්‍යයි හයි කරලා පොල්ලතු ගාලා තමයි නීරවල් ටික හැදුවේ. නැත්තම් එයි අපේ පැත්තේ වතුර හිටින්නේ නැහනේ. දැන් මේක මායින් නීරක්. එහා පැත්තේ කුඹුර වෙනයි අපේ කුඹුර වෙනයි. හරිද? එතකොට කේස් මචං ඉතින්. යා තා ඉස්සරහ තියෙනවා සෑහෙන්න පාළු වෙච්ච. අම්මන් සිරිමා පේන්නේ නැහැ. ඔව් මෙතන ඉස්සරහක් තියෙනවා මචං මේ ගැහුවා කුණ්‍ය. මෙතනට නම් බං මේවා පොල්ලතු ගහන්න තිබ්බේ නැහැ බං ගෙනාවා ඉවරුණා. අපේ කුඹුරු වලට මේ හානි වෙන්න ප්‍රධාන හේතුව මචං මේ පිටිපස්සෙන් ඇල යනවා. හරිද? ලොකු ඇල යනවා රජ ඇල කියලා කියන්නේ අපි. දැන් අර ලෝඩ් එක වතුර පාර එකපාරට එද්දි ඒවා උතුරලා එහෙම කුඹුරු වලට දාලා මේ දැන් එක කුඹුරක් පිරුණම් මචං ඒකේ නියරවල් වලට දරාගෙන ඉන්න පුළුවන් උපරිම ධාරිතාව තියෙනවනේ. හරිද? ඒ ධාරිතාව ඉවර මේවා වෙච්ච ගමන් මචං නියර එකවර තනින් හයිය නැති තැනින් ගලවන් යනවා. එහෙම ගලවන් ගිහින් දැන් මේ යාය මචං කුඹුරු තියෙන්නේ දැන් පළවෙනි කුඹුර තියෙනවනේ. ඒක ඉවර වෙන තැන මායිමින් මචං අනිත් කුඹුර පාතයි. එහෙම පල්ලෙහාට ජල බැල්මට තමයි තියෙන්නේ. හරිද? ජල බැල්මට නෙවෙයි ජල බැස්ම. ඒක තමයි මචං මේ නියරවල් කඩන් ගියේ. ගන්න දෙයක් නැහැ මේ වතුර නම් දාන්න ඕනේ නෑ බං. වතුර තියෙනවා. මං ඉස්සෙල්ලා ගියේ මචං මේ කුඹුරේ පාත පැත්තෙන්. හරිද? ඒ කියන්නේ වක්කඩ තියෙන වතුර පල්ලෙහාට මේ කඩන ඒ පැත්තෙන්. හරිද? මේ පැත්ත පොඩ්ඩක් පාතයි මේ අනිත් පැත්ත උසයි. හරිද? ඒ පාත පැත්තේ වතුර තිබ්බට මචං මේ අර පැත්තට නේ උඩහ පැත්තට උස පැත්තට වෙන්න වතුර නෑ. ඉතින් වතුර පොඩ්ඩක් දාන්න වෙනවා. හරිද? දැන් ආයේ වක්කඩ හදද්දම අපේ දඟලන්න දෙයක් නෑ. හරිද? මම පෙන්නන්නම් මේ අපි පොඩි ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා තියෙන්නේ. කෙලිම පෝල් එක ඇරලා යන්න විතරයි තියෙන්නේ. ලියද්ද පිරුණම වැඩි වතුර ටික පිරීලා මේ අනිත් එකට යනවා. වක්කඩේ හොදන් යන්නෙත් නෑ මොකුත් නෑ. හරිද? කෙලිම මේ ටෙක්නොලොජිය පාරක් දාලා තියෙන්නේ. මේ ටෙක්නොලොජිය පාර වහලා තමයි කට්ටිය දානවා ඇති. දාන්න දන්නේ නැත්තම් ඉගෙනගෙන දාන්න. හරිද? මේ තියෙන්නේ. හරිද? මොමින්ද මේ දැන් මේ මං ආයේ පාත පැත්තට ආවා. හරි? මේ තියෙන්නේ වක්කඩේ මචං. හරිද? වක්කඩ කියන්නේ දැන් මේ වක්කඩ දන්නේ තියෙන්නේ නැතුව ඇති. දැන් මේකේ මචං කරලා තියෙන්නේ මෙහෙම ලියද්ද තියෙනවා ගානකට පස් පුරලා වක්කඩ උඩින් මචං මෙන්න මේ විදිහට පොහොර බෑගයක් හරි ඉටි බෑගයක් හරි දාලා තියෙනවා. ඒතකොට මේකේ ගානට මේ ගානට වතුර පිරුණා. දැන් මේකේ වතුර තියෙනවා. හරිද? පිරුණම වැඩි වතුර ටික මේක උඩින් ගානට මේකට වැටෙනවා. ඒතකොට දැන් මේකේ නිකන් පස් පිටැල්ලක් කපලා තිබ්බනම් වතුර පාරට හේදිලා මේක යටට ගිහින් වතුර පාර ඔක්කොම බුක් ගාලා ගලවන් යනවා. දැන් මේකේ තියෙන්නේ මචං
මේ ගාන්ටි උරු දෙකක් බඳලා මේවා කරලා තියෙන්නේ. මේ වතුර යන්නේ නැහැ මචං. මේ ගාන්ටි පිරුණා පල්ලෙහාට යන්නේ. ආයෙ දඟලන්න දෙයක්වත් නැහැ. මොකුත් නැහැ. මේ දැන් ඉතින් කෙලින්ම අතනින් පෝල් එක කරලා යන්න තියෙන්නේ මේ විදිහට මේ අපේ කුඹුරේ ඔක්කොගේම වක්කර ටික තියලා තියෙන්නේ ඕවා. ඒතකොට පල්ලෙහාම අවසානයේ දැන් ලියක් දිවර වෙන තැන තියෙනවානේ. ඒකේ වක්කරයටත් දාලා තියෙන්නේ ටිකක් උස්සලා ඔය වගේ එකක්. ඒතකොට මෙහෙන් කොච්චර වතුර ආවත් අරහෙන් වැඩි වතුර ටික බහිනවා මේ වැඩි වතුර බස්සන මේ කුණු වැල තියෙනවා. ඒකට මචං. කොහොම ටෙක්නොලොජිය පාර. හොඳයි නේ. දැන් අපි යන් මේ පෝල් එක පොඩ්ඩක් කරලා දාලා වතුර නැහැ මදි. One eternity later. මං ආවට හරිද මං නිකමටවත් මේ ඇල බලාගෙන ආවේ නෑ අපිට වතුර දාන්නේ නෑ ඇල හරිද මේ මං දැන් නිකන් ඇවිල්ලා පාති වතුරේ නෑ යකෝ වතුර දාන්නේ කොහෙද වතුරේ නෑ ඉතින් ඔන්න වැඩි තමයි අද vlog එකෙන් සිද්ධ වුනේ මේ උග කාලයක් යනකම් මහා ලොකු දිග vlog ගේන්න බැරි වෙයි බං මේ පොඩි ප්‍රශ්න තියෙනවා දැන් කුඹුරු වැඩ පටන් අරන් දින්නේ ඒවත් එක්ක පොඩ්ඩක් බිසි ඉතින් ඔන්න වැඩි තමයි අද vlog එකෙන් සිද්ධ වුනේ එහෙනම් ඊළඟ vlog එක අරගෙන පරිස්සමෙන් ඉන්න boys